මම කොච්චර අකමැති වුණත් ඒ පණ්ඩිත අහංකාර මිනිහව බඳින්නම වෙනවනේ. ෂික් මගේ කරුමේ. දැන් ඉතින් මොනවා කරන්නද? නෙත්මියෝ හිත හදාගනි. දැන් ගිහින් ලෑස්ති වෙ. කට්ටිය එනවත් ඇති. මම නෙත්නි පෙරේරා. අද මගේ මගුල් දවස. මට පදින්න වෙලා තියෙන හරිම නොගැලපෙන මිනිස්සෙක්. ඒත් අනිත් දේ තමයි මම කාටවත් නොකියපු මගේ පරම පූජනීය ආදරේ. ඒ ආදරේ කොච්චර වෙනස්ද කිව්ව ඒක හරිම ඒකපාර්ශ්විකයි. එයාවත් දන්නේ මම එයාට ආදරේ කරනවා කියලා. මගේ ඒ සිහින කුමාරයා තමයි දිමුත්. දුක කියන්නේ මට එයා ඉස්සරහම අර අතිපණ්ඩිත රමිදු පඳින්න වෙන එක. මොන දෙයියන්ට කියන්නද? කවුද මේ අසරණියගේ මූණ බලන්නේ? දිමුත් තමයි මගේ අනාගත ස්වාමි පුරුෂයාගේ දෙවනි මනමාලයා. ඕකේ අනිත් පැත්ත වුණා නම් අද මම කොච්චර සතුටින්ද? දුවේ ඉක්මන් කරන්න. දැයි යන්නත් ඕනි පරක්කු වෙනවා. අම්මා හේනම් කෑ ගහන්නේ හරියට මම පැනලා යයි කියලා බය වෙලා වගේ. අම්මා දන්නවා මම මේ විවාහයට කොච්චර අකමැතිද කියලා. එන්නම් මම්මේ මේ ඉන්න ටික වෙලාවෙදිවත් ටිකක් නිදහසේ ඉන්න දෙන්නකෝ. මම කෑ ගහලා කිව්වා. ඇයි දිමුත් ඔයා මගේ නෝනේ? අනේ මොකක් හරි හාස්කමක්වත් වෙලා ඔයා මගේ වෙන්නකෝ දිමුත්. හැමදේම ලෑස්ති කරලා මේ මගුල් උත්සවයේ අපේ පරම්පරාගත වලව්වේ පැවැත්වෙන්නේ. ඒත් ඉතින් මගේ හිතේ කිසි සතුටක් නැහැ. මම බලන් හිටියේ අර අහංකාර රමිදු වෙනකන් නෙවෙයි මගේ දිමුත් වෙනකන්. මොකද මේ කට්ටිය තාම පරක්කු දැන් නැගත් වෙලාවත් පහුවෙන්න ළඟයි. ඒ ඇස්සේ අම්මලා කලබල වෙලා හැම තැනටම කෝල් ගන්නවා. ටික වේලාවකින් අම්මා මහා හයියෙන් කෑ ගහගෙන අඬාගෙන ආවා. අනේ දුවේ මොකද අම්මේ මේ හරියට මරකයක් වගේ කෑ ගහන්නේ. අර මිනිහා අපේ මූණ දෙලිකෑවතුවේ. දැන් අපි කොහොමද මේ රටට ලෝකෙට මූණ දෙන්නේ? මොන හරුපයක් කියනවද මන්දා? මම උඩමින් බැරි කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව. ඇයි අම්මා මොකක්ද වෙලා තියෙන්නේ? අම්මගේ විතරක් නෙවෙයි අනිත් හැමෝගෙම මූණ වෙනස් වෙලා. ඊට වැඩිය හපන් ඔක්කොම බලාගෙන ඉන්නේ මගේ තියා. මේ මොකද මේ? අනේ දුවේ අපි ඔයිට වැඩිය හොඳ කෙනෙක් හොයාගමු. ඒ රවින්දු වෙන කෙනෙක් එක්ක පැනලා ගිහින් දුවේ. දැන් අපි මොනවද මේ මිනිසුන්ට කියන්නේ? අම්මා වැලහින්නක් වගේ අඬනවා. ඒක ඇහුණා විතරයි මට උඩ පැන පැන හයියේ hina වෙන්න හිතුණා. ඒත් මම එහෙම නොකර තෑන්ට සුදුසු නුවණ පාවිච්චි කළා. අයියෝ අම්මේ මම ජීවත් වෙලා මොකටද? අපි කොච්චර සිනිත්තිරිත් වලට කරු කරන පවුලක්ද? මෙහෙම ලැජ්ජ වෙන්න බෑ අම්මේ. මට මෙහෙම ලැජ්ජ වෙන්න බෑ. මමත් හයියෙන් අඬන්න පටන් ගත්තා. අපේ පරම්පරාවට මෙහෙම අවනම්බුවක් වෙන්න දෙන්න බෑ අම්මේ. අපි සිරිත්තිරිත් වලට වැඩ කරන්න ඕනේ. මට මනමාලයක් නැති වුණත් කමක් නෑ. දෙවනි මනමාලයව හරියටම බදින්න වෙනවා අම්මේ. ඒක විතරයි දැන් අපිට කරන්න තියෙන්නේ. අම්මේ මේ වගේ ලොකු වරදක් සිද්ධ වුණාම දෙවනි මනමාලයා තමයි මේ උත්සවය පටන් ගත්ත විදියටම ඉවර කරන්න උදව් කරන්නේ. අපේ පවුලේ ගෞරවය රැකගන්න දැන් ඒක විතරයි කරන්න තියෙන්නේ. මම අඬන කරපු රඟපෑමට හැමෝම රැවටුණා. අන්තිමට මම කියපු දේ කරන්න වුණා. මට මගේ දිමුත්ත ලැබුණා. හාස්කමන් නිසාද? එහෙම නැත්නම් මම අර අහලා තිබුණු සාම්ප්‍රදාය ටිකක් වෙනස් කරලා කියපු නිසාද? මොනවා වුණත් මොකද? හොඳ වෙලාවට දිමුත් දෙවෙනි මනමාලයා වුණේ. දෙවෙනි මනමාලයා වෙන එකත් හොඳයි වගේ. මට වගේ ඔයාට chance එකක් ලැබුණොත් එහෙම. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව subscribe කරලා තියාගන්න. මේ කතාව ලස්සනයි නම් like එක, comment එක දාගෙන යන්න අමතක කරන්න එපා.